අයිබෝවන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ක්‍රිස්තු වර්ෂ 2026 අගෝස්තු මාසයේ 5 වෙනිදා රාත්‍රී 7:37ට බුධ ග්‍රහයා කටක රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. තමන්ටම අයිති මිථුන රාශිය අත්හැරලා තමන්ගේ අම්මා ජීවත් වෙන නැත්නම් මාතෘත්වයට අයිති වෙන කටක රාශියට තමයි මේ බුධගේ සැපත් වීම සිද්ධ වෙන්නේ. කොහොමද බුධ තමන්ගේ ගෙදර ජීවත් වෙනකොට ඉන්න විදිහත් තමන්ගේ අම්මාගේ භූමියට ගිහිල්ලා නැත්නම් අම්මාගේ නිවසට ගිහිල්ලා ඉන්නකොට ජීවත් වෙන විදිහත් අම්මගේ ආදරේ අම්මගේ හුරතලේ එක්ක තමයි බුධ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට බුධ හිතන්නේ නැති දඩබ්බරකාරී වැඩ කරනවා. එහෙනම් බුධට අයිති දේවල් තමයි sannivedane, බුධට අයිති දේවල් තමයි නීතිය, බුධට අයිති දේවල් තමයි යම් ආකාරයක මේ ධාර්මික දැනුම බෙදා දීම වගේ කාරණා. එහෙනම් මේ දැනුම සම්බන්ධ කියන්නේ අධ්‍යාපනයේ සම්බන්ධ, නීතිය සම්බන්ධ, ඒ වගේම සමාජ මාධ්‍ය හෝ අනිකුත් මාධ්‍ය සම්බන්ධ මහා අමුතු දඩබ්බරකාරී දේවල් මේ දවස් ටිකේ සිද්ධ වේවි. ඉතින් ඔබේ ලග්නෙට මේ ග්‍රහ බලපෑම බලපාන්නේ කොහොමද කියලා දැන් අපි ලග්නෙට මදක් විමසලා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා 3 වෙනි වික්‍රම ස්ථානගතවයි තැන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම මතක තබාගත යුතුයි අද දවසේ කතානායකයා බවට පත් වෙන බුධ ඔබගේ 4 වෙනිට ප්‍රවිෂ්ඨ වෙනවා. මේ බුධ 4 වෙනිට ප්‍රවිෂ්ඨ වීම නරක නැහැ. ඔබට යම් ආකාරයක අලුත් අත්දැකීම් ලැබීමේ භාග්‍යයක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතයට යම් සහනශීලී ස්වභාවයක් මේක ඇතුලේ නිර්මාණය වෙන්න පුළුවන්කමක් පවතිනවා. සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය, වෘත්තිමය ස්වභාවය වගේ කාරණා මැද්දේ ඔබගේ ජීවිතයට බලපෑම ඇති වෙන්න පුළුවන් ඉඩකඩ ටිකක් වැඩි කියන කාරණාව තමයි මේකෙදී පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන්නේ. තරඟකාරීත්වය, සමාජ අවබෝධය, සමාජ තත්ත්වය, සමාජ සුබ සාධනය වගේ කාරණා ගොන්නක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සියලු කාරණා මැද්දේ ඔබගේ ජීවිතයට පරිසරයට යම් ආකාරයේ සුබවාදී තත්වයක් නිර්මාණය වෙනවා කියලා බොහොම පැහැදිලිව පෙන්වුම් වෙනවා. මේ සුබවාදී තත්වය, මේ සමාජකාරී ස්වභාවය, මේ ආදී දේවල් එක්කලා ඔබගේ ජීවිතයට සතුට එකතු කරගන්න පුළුවන් ඉඩකඩක් අනිවාර්යයෙන්ම ලැබේවි. කොහොම වුණත් පරිසරයත් එක්ක ඔට්ටු වෙනකොට ඒ පරිසරය ඇතුළේ ජීවත් වෙන හැමෝටම යම් සහනශීලී ස්වභාවයක් ලැබෙනවානේ. අන්නේ සහනශීලී ස්වභාවය තමන්ගේ ජීවිතයට දායක කරගන්න නැත්නම් තමන්ගේ ජීවිතයට එක්කාසු කරගන්න ඔබට ඉඩකඩක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මෙන්න මේ ඉඩකඩ ලැබීම කියන කාරණාව, එහෙම නැත්නම් ඉඩකඩ අවශ්‍යයි කියන කාරණාව තමයි ඔබ මූලිකව අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ. එනම් මානසිකව, කායිකව, සමාජීයව ඔබට කුමන හෝ බලපෑමක් එල්ල වුණත් ඒ සෑම බලපෑමකටම සාධනීය උත්තරයක් හොයාගන්න පුළුවන් හයිය නම් අනිවාර්යයෙන්ම මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ කාල පරිච්ඡේදයේදී එනවා. ගෙවල් දොරවල් ලස්සන කරගන්න, අවට පරිසරය සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩක් ලැබෙනවා. කොහොම වුණත් අලුත් බඩු මුට්ටු කීපයකුත් ඔබේ ගෙදරට ගනීවි කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. මේ කාරණා නිසා ඔබගේ ජීවිතයට යම් සහනයක්, සතුටක් අත් වෙන්න පුළුවන්කමක් පවතිනවා. කොහොම වුණත් පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන කාල පරිච්ඡේදයක්. මතක තියාගන්න බුධ එන්නේ වතුර නැත්නම් ජලය ගැන කතා කරන, සඳු ගැන කතා කරන කටක රාශියට වග. ඒ නිසා ජලයෙන්ුත් ප්‍රවේශම් විය යුතුයි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ 3 වෙනි වික්‍රම ස්ථානයට මේ රවි, බුධ, ගුරු වගේ ග්‍රහයෝ එක්කාසු වෙනවා. මේ රවි, බුධ, ගුරු වගේ ග්‍රහයෝ 3 වෙනි වික්‍රම ස්ථානයට එක්කාසු වෙද්දී ඔබගේ ජීවිතයට කොයි විදිහේ බලාපොරොත්තුද ඇති වෙන්නේ, ඔබගේ ජීවිතයට කොයි වගේ සහනශීලී තත්ත්වයක්ද අපේක්ෂා කරන්න කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා. මූලික කාරණාව තමයි ඔබගේ ජීවිතයට හැලහැප්පීම්, බාධාකාරී ස්වභාව ආදී දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන යම් අවබෝධයක් පවත්වාගෙන යෑම අතිශය වැදගත් වෙනවා. සාරධර්ම පිළිබඳව හිතන්නට ඕන, සාර්ථක භාවය පිළිබඳව හිතන්නට අවශ්‍යයි. සමාජ තත්ත්වය පිළිබඳව අවබෝධයක් පවත්වාගෙන යෑම අතිශය වැදගත් කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම සිතිවිලි ධාරාව වෙනස් මාර්ගයකට යොමු කරව ගන්න පුළුවන් හයිය ඔබට තියෙනවා. අලුත් සිතිවිලි පහළ වෙනවා, අලුත් විදියට හිතන්න පුළුවන්කමක් ලැබෙනවා. sannivedana ක්‍රමවේද ආදී දේවල් පිළිබඳව වෙනස් ආකාරයකට වෙනස් විදියකට ඔබට හිතනවා කියලා තමයි පැහැදිලිව පෙන්වුම් වෙන්නේ. එහෙනම් ආදායම් තත්ත්වය, සමාජ තත්ත්වය, වෘත්තිමය තත්ත්ව වගේ කාරණා පිළිබඳව ඔබට අතිශය අත්‍යවශ්‍ය තත්ත්වයක් පෙන්වුම් කරලා තියෙනවා. මානවවාදී ගුණය, සමාජවාදී ගුණය, ඒ වගේම වෘත්තිමය කටයුතු ආදී දේවල් පිළිබඳව තත්ත්වය ආදී දේවල් පිළිබඳව සමාජීය වශයෙන් ඇතිවෙන ප්‍රගමනය පිළිබඳව මෙහිදී කල්පනාකාරීව කටයුතු කරන්න. මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික ගුණය කියන කාරණා, එහෙම නැත්නම් වෘත්තිමය කටයුතු ආදී දේවල් සම්බන්ධ කාරණා පිළිබඳව කොහොමද ඔබ ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද ඔබ කටයුතු කරන්නේ? මේක මැද්දේ තමයි ඔබට අලුත් තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. මේක මැද්දේ තමයි ඔබට අලුත් බලයක් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබට යම් බලයක්,
යම් ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තියේ බලයත් එක්කලා ඔබට මහා ගමනක් යන්න පුළුවන් හයිය, මහා ගමනක් යන්න පුළුවන් ශක්තිය ඔබ තුල පැහැදිලිව පවතිනවා. අලුත් විදියට හිතන්න, අලුත් විදියට sannivedanaya කරන්න, අලුත් විදියට රැකවරණයක් ඇතුළ කටයුතු කරන්න කියන එකත් අපි ඔබට මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්කමක් තියෙනවා. යම් මූල්‍ය සම්බන්ධතාවක් සහිත කටයුතු ආදී දේවල් පිළිබඳව උනත් වෙනස් ආකාරයකින් ඔබට හිතන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් කාලය පිළිබඳව ඔබට හිතන්න සිද්ධ වෙනවා. භාෂාව, දේශය ආදී දේවල් පිළිබඳව උනත් ඔබට යම් ආකාරයකින් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. රැකී රක්ෂා කටයුතු, වෙළෙහෙළ දාම් කටයුතු ආදී දේවල් වල උනත් ගිවිසුම් පිළිබඳව සැලකිලිමත් වෙන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය දෙවැන්න වෙන කටක රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. මේ බුධ ග්‍රහය කටක රාශියට ප්‍රවිෂ්ඨ වෙනකොට රවි, බුධ, ගුරු වගේ ග්‍රහයොත් එක්ක එකතු වෙලා තමයි බොහෝම පැහැදිලිව මේ කාරණාව සිද්ධ වෙන්නේ. එහෙනම් මිථුන රාශියේ ඉන්නකොට ලග්නාධිපතියා මේ රවි, බුධ, ගුරු වගේ ග්‍රහයෝ එක්ක එකතු වෙලා කටයුතු කරනකොට, එහෙම නැත්නම් ඒ තත්වයට ක්‍රියාත්මක වෙනකොට කොහොමද ඔබ ඔබගේ ජීවිතේ සතුට පිළිබඳව පෙරනිමිති දකින්නේ? එහෙම නැත්නම් කොහොමද ඔබ ඔබගේ ජීවිතේ යම්කිසි තත්වයක් පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතන්නට සිද්ධ වෙනවා. ජීවිතයට අලුත් තත්වයක් එනවා. ඔව්, ඔබට ඒක පුළුවන්. ඔබට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඔබගේ කතන හැකියාව වෙනදට වඩා සවිශේෂී තත්වයකටපත් වෙනවා. ඔබගේ සමාජ ක්‍රියාකාරීත්වය වෙනදට වඩා ස්ථාවර තත්වයකටපත් වෙනවා. ආර්ථික, සමාජීය, වෘත්තිමය කටයුතු ආදී දේවල් වලින් වෙනදට වඩා හයියක්, වෙනදට වඩා දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන් ඉඩකඩ වැඩි කියන කාරණාව තමයි අංක 1ට පෙන්눔 කරලා පවතින්නේ. එහෙනම් මෙන්න මේ ගමන, මෙන්න මේ තත්වයට යෑම, මෙන්න මේ ක්‍රියාත්මක වීමේ රටාව ආදී දේවල් පිළිබඳව ඔබ අලුත් මතයක් දරන්නට ඕනකම තියෙනවා. අලුත් තත්වයක් නිර්මාණය කරගන්නට අවශ්‍යකම තියෙනවා. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, වෘත්තිමය වශයෙන් ඉලක්ක වලට ඔබට යන්න පුළුවන් ඉඩක් ඇත්තටම තියෙනවා. මේ ඉඩ ඇතුලේ තමයි ඔබට ගමනක් හැදෙන්නේ. මේ ඉඩ ඇතුලේ තමයි ඔබට යම් ආකාරයක ශක්තිමත් භාවයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඉඩ, ඒ ගමන, ඒ සමාජ තත්වය ආදී දේවල් මැද්දේ ඔබ බොහෝම පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික ගුණය කියන කාරණා මැද්දේ ඔබ ක්‍රියාත්මක වෙනකොට, ඔබ සතුටින් ගත කරනකොට, ඔබ බොහොම ධනවත්ව ගත කරනකොට වචන වලින් ඔබට හර්ම කරන්න පුළුවන් හයිය හම්බ වෙනවා. sannivedanaya ඇතුලේ ඔබට යම් ධනයක් ලැබෙනවා. සමාජයේ ඇතුලේ ඔබට යම් ආකාරයක බලයක් නිර්මාණය වෙනවා. මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික ගුණය වගේ කාරණා මැද්දේ කොහොමද ඔබ කටයුතු කරන්න කියලා හිතන්න සිද්ධ වෙනවා. පුළුවන් හැම වෙලාවකම ඔබගේ කටයුතු ස්ථාවර කරගන්න, පුළුවන් හැම වෙලාවකම සමාජ තත්ත්වය පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන්න, පවුලට අලුත් සමාජිකයෙක් එකතු වෙන්න, පවුලට ධන මාර්ග එකතු කරගන්න, අලුත් ව්‍යාපාරික මාර්ග හදාගන්න මේ කාලය ඉතාමත්ම සුබයි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයට බුධ එනවා. ලග්නගතව රවිත් ඉන්නවා, ලග්නගතව බ්‍රහස්පතිත් ඉන්නවා. වැදගත්ම දේ බ්‍රහස්පති ලග්නගතව ඉන්න එක. උච්ච බලයෙන් යුක්තව තත්කාලිකයෙන් සටහනේ ඉතාමත්ම හොඳ බලයක් ඔබට නිර්මාණය කරනවා. එහෙනම් බුධ ලග්නයට ආපුවාම මේ බුධ ගුරු කියන ග්‍රහයෝ දෙන්න ලොකු නරක ග්‍රහයෝ දෙන්නෙක් නෙමෙයි. නැත්නම් අර සතුරු ග්‍රහයෝ දෙන්නෙක් නෙමෙයි. අපි කියනවා ගුරු ශුක්‍රන් සදා වෛරම් කියලා. ඒක වෙනම කතාවක්. හැබැයි බුධයි ගුරුයි එහෙම වෛර තත්වයක් නෑ. ගුරයි ගෝලයයි වගේ තත්වයක් තියෙන්නේ. රාජකුමාරයයි රජුරුවන්ගේ පුරෝහිතය නැත්නම් රාජකුමාරයයි රජුරුවරුන්ට උදව් වෙන දිසාපාමොක් ඇදුරුතුමයි වගේ කියලා අපිට මෙතන ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් දිසාපාමොක් ඇදුරුතුමා ගාවදී තාත්තත් ඉන්නවා රජුරෝ ඉන්නවා රවි. එහෙනම් හැබැයි ඉන්නේ කාගේද? රජ බිසවගේ මාලිගාව ඇතුලේ. ඔබ මොහොතක් හිතන්න. රජ බිසවගේ මාලිගාවේ රජුරෝත් ඉන්නවා, රාජ පුරෝහිත දිසාපාමොක් ඇදුරුතුමත් ඉන්නවා. ඒ වගේම බුධ ග්‍රහයා රාජකුමාරයාත් එතෙන්ට එනවා. හැබැයි අම්මා ඊතර නැහැ. කොහොම වුණත් ඉන්නේ අම්මාගේ නිවසේ. ඒ නිසා හැමෝම ටිකක් ආණ්ඩු මට්ටු වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඔබ මොන වැඩේ කරන්න ගියත් ඔබට අතපය දිගාරලා වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ උත්සාහ කරනවා අම්මගේ ගෙදර නිසා ඔබට හිතු හැටියට නිදහසේ කටයුතු කරන්න. ඔබ උත්සාහ කරනවා තමන්ගේ මාතෘත්වයේ තියෙන සෙනෙහස පාවිච්චි කරලා පොඩි හිතුවක්කාර, එහෙම නැත්නම් අර අපි කියන කාටවත් මුර අඩංගු නැති චරිතයක ගැට ගැහෙන්න ඔබ උත්සාහ කරනවා. හැබැයි ඒක මැද්දේ ඔබට ඔබගේ ගුරුවරයා ඉන්නවා එක පැත්තකින් පේනවා. ඒ නිසා ඔබට යම් ප්‍රමාණයකට පාලනය වෙන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ඔබගේ පියා බලාගෙන ඉන්නවා. පීතෘත්වයේ දරන රාජකාරක රවි ඉන්නවා. ඒ නිසා බොහොම පැහැදිලිව ඔබ හිත ඇතුලෙන් අරගල කරන කාලයක්. කරන්න ගොඩක් දේවල් උත්සාහ කරනවා, කරගන්න බෑ. කරන්න ගොඩාක් දේවල් උත්සාහ කරනවා, කරගන්න බෑ. දෙපැත්තකින් බැඳිලා ඉන්නවා. මතක තියාගන්න මේ බුද්ධ නීතිය වෙනස් කරන්න උත්සාහ කරනවා. බ්‍රහස්පති සාංගිකත්වයේ නැත්තම් ස්වාමීන් වහන්සේලා පූජ්‍ය උතුමන් පෙන්눔 කරන ස්වභාවය. අනිත් පැත්තෙන් රවි කෙනුත් මේ බුද්ධ ආගම පැත්ත ගැන පෙන්වනවා. එහෙනම් මේ සංඝයා වහන්සේලාගේ රැකවරණයෙන් සමහර නීති වෙනස් කරගන්න බැරි වෙන කාලයක්.
රාජ්‍ය තත්ත්වයේ රජයේම යම් යම් මැදිහත් වීම නිසා ඔබ බලාපොරොත්තු වෙන කටයුතු කරගන්න බැරි වෙන කාලයක්. එහෙනම් තාත්තටයි ගුරුවරයාටයි මැදි වෙච්ච අම්මාගේ නිවසේ ඉන්න කුමාරයාට වෙච්ච දේ තමයි ඔබටත් මේ කාලේ සිද්ධ වෙන්නේ. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට ඇත්තටම හොඳද නරකද කියලාත් කල්පනා කරන්න වෙනවා. ලග්නාධිපති රවි ඉන්නේ 12 වෙන්නේ. එතකොට වැයස්ථානේ. ගුරු ඉන්නේ 12 වෙන්නේ වැයස්ථානේ. දැන් මේ අපි කතා කරන බුධ ඉන්නේ 12 වෙන්නේ වැයස්ථානේට. මේ වැයස්ථානයේ ඇතුළේ අපි කතා කරනවා විදේශගත කටයුතු. මේ වැයස්ථානයේ ඇතුළේ අපි කතා කරනවා රෝහල්ගත බන්ධනාගාර තත්ත්ව ආදී දේවල් විශෝධනාගාර මේ වගේ දේවල් අපි කතා කරනවා. එහෙනම් බුධ ගුරු රවි වගේ ග්‍රහයෝ මේ වගේ තැන් වලට එක්හසු වෙනකොට ඔබ පරිස්සම් වෙන්න ඕන, සැලකිලිමත් වෙන්න ඕන, හරිම්ම ප්‍රවේශම් වෙන්න ඕන, හරියටම පරිස්සම් වෙන්න ඕන. නැත්නම් අනපේක්ෂිත ගැටලු, අනපේක්ෂිත ගැටුම්, අනපේක්ෂිත පීඩාකාරී ස්වභාවයන් ඇතිවීමේ අවධානමක් පවතිනවා. සමාජ තත්ත්වයේ, ආර්ථික තත්ත්වයේ, වෘත්තිමය තත්ත්ව වගේ දේවල් ගොඩාක් මේ කාල පරිච්ඡේදයේදී සිද්ධ වෙනවා. කොහොමද මේ ගමන සිද්ධ වෙන්නේ? කොයි විදියටද මේ ගමන ක්‍රියාත්මක වෙන්නේ කියලා කාරුණිකව ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ බුද්ධිය වැය වෙන්න පටන් ගන්නවා. ඔබගේ දැනුම හේදෙන්න පටන් ගන්නවා. ඔබට පියා එක්ක ගැටුම් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. අනපේක්ෂිත වියදම් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඔබගේ යුග ජීවිතය ඇතුළේ යම් ප්‍රශ්න පීඩාකාරී ස්වභාව පිළිබඳව ඉඟිපළ වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම කකුල් ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවීමේ අවධානමක් පවතිනවා. ඇස්වල පීඩාකාරී ස්වභාවයක් පවා පෙන්눔 කරන තත්වයක් තමයි පැහැදිලිව පවතින්නේ. එහෙනම් මේ ගමන යනකොට, මේ තත්වයේ යනකොට, මේ ස්වභාවය ක්‍රියාත්මක වෙනකොට සමාජ ආර්ථික වෘත්තිමය තත්ත්ව පිළිබඳව අනවබෝධයක් තියාගන්න එපා. අවබෝධයක්මයි ඔබ තියාගත යුත්තේ. මානව ගුණයේ, සමාජ ගුණයේ, ආර්ථික ගුණයේ සම්බන්ධ කාරණා පිළිබඳව ඔබ ක්‍රියාත්මක වීම අතිශය වැදගත් වෙනවා. රැකී ආරක්ෂා කටයුතු, වෙළෙළඳාම් කටයුතු ආදී දේවල් පිළිබඳව ඔබ යම් අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. මානව සම්පත් කළමනාකරණය, ආර්ථික සම්පත් කළමනාකරණය, සමාජ සම්පත් කළමනාකරණය ආශ්‍රිත දේවල් වලිනුත් ඔබට යම්කිසි වෙහෙසක් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ ගැනත් කුමන හෝ අවබෝධයකින් යුක්තව ඔබ කටයුතු කිරීම අතිශය වැදගත් කියලා තමයි පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන්නේ. දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා. ඒ දුර බැහැර ගමන් බිමන් ආදී දේවල් වලදී තමන්ගේ තත්වය, තමන්ගේ සෞඛ්‍ය ආදී දේවල් පිළිබඳවත් අවබෝධයක් නිර්මාණය කරගත යුතුමයි. පුළුවන් හැම වෙලාවකම තමන්ගේ ධනය රැස් කර ගැනීම පිළිබඳව පරිස්සම් වෙන්න. ධනය විනාශ වෙන්න, ධනය ඉවත් වෙන්න, ධනය දුරු වෙන්න ඉඩ කඩ තියෙන ප්‍රමාණය වැඩි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ගැන අපි මේ කතා කරන්නේ. කොහෙට දෙන්නේ? කටක රාශියට. දැන් කන්‍යා ලග්නාධිපතිගේ බුධ කටකය කියන අයස්ථානයට එනවා. එහෙනම් මේක නරකද? නෑ, නරක නැහැ. ඇයි ඔබගේ ලැබීම් සම්බන්ධ ස්ථානයකට එන්නේ? එතන රවි ඉන්නවා. සාමාන්‍යයෙන් රවි 11 ඉන්නකොට තත්කාලයේ හඳහනක කෝටියක් දෝෂ භංග කරන්න පුළුවන් හයිය හම්බ වෙනවා. අඩුම ගානේ යම් 100 200ක් හරි භංග කරයිනේ. බ්‍රහස්පතිත් උච්ච වේතනේ ඉන්නවා. දැන් බුධත් එතෙන්ට එනවා. මතක තියාගන්න ඕන බුධ එතෙන්ට එන්නේ ලග්නාධිපති විතරක් නෙවෙයි 10 වෙන්නාධිපති විදියට. එහෙනම් 10 වෙන්නාධිපතිය ලග්නාධිපතිය අයස්ථානගතව කේන්ද්‍ර වෙනකොට නැත්නම් එතෙන්ට කුටුම්බ වෙනකොට, එතෙන්ට සම්බන්ධ වෙනකොට, සංයෝග වෙනකොට, මේ කුටුම්බය කියලා කියන රවි බුධ ගුරු කියන පවුලක් විදියට හැදෙනකොට මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි කොමිස් මුදල් ආදී දේවල් වලින් ධනය ලබන්න පුළුවන් වාසනාව ලැබෙනවා. කෙටි ආදායම් මාර්ග ලැබෙනවා. පුංචි පුංචි දේවල්. ඒ වගේම ඔබ නව ව්‍යාපාරික කටයුතු වගේ දේවල් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාරයේ නම වෙනස් කරලා අලුත් මුහුණුවරකින් ආරම්භ කරන්න සැලසුම් කරන් ඉන්නවා නම්, ඔන්න කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ ග්‍රහ මාරු ඉතාමත්ම සුබ ග්‍රහ මාරුවක් බවට පත් වෙනවා. අනිත් අතට ඔබගේ රැකියාවේ යම් ආකාරයක උසස් වීමක්, එහෙම නැත්නම් රැකියාවේ වැටුප් වැඩි කර ගැනීමක් වගේ දෙයක් පිළිබඳව සාකච්ඡා කරන්න ඔබ තුල හිතක් තිබුණා නම් මේ ඒකට සුබ කාල පරිච්ඡේදයේ, යහපත් කාල පරිච්ඡේදයේ කියලා බය නැතුව කියන්න පුළුවන්කම තියෙනවා. සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය, වෘත්තිමය තත්ත්ව වගේ දේවල් ඇති වෙනවා. ඒ දේවල් වලින් ඔබගේ ජීවිතයට සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. සමාජීය, ආර්ථික, වෘත්තිමය කටයුතු ආදී දේවල් වලින් ඔබට යම් ආකාරයක පීඩනයක් එල්ල වෙන්න පුළුවන්කමක් පවතිනවා. මතක තියාගන්න මේ යන ගමනේ නැත්නම් ඔබගේ ජීවන ගමනේ ඔබට යම් කිසි පීඩනයක්, ඔබට යම් කිසි ගැටලුවක්, ඔබට යම් කිසි බාධාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් තැන් අනන්තයි අප්‍රමාණයි. ඒ පිළිබඳව අවබෝධයකින් ඔබ කටයුතු කරන්න. මොකද ඔබට හොඳක් කරගන්න පුළුවන් වෙලාවනේ මේක. එහෙනම් අර බාධා ටික ඔබ අවබෝධ කරගත්තොත්
ඔව් ඔබට ඒකාන්තයෙන් ශුභයක් හොඳයක් වාසනාවක් ළඟා කරගන්න හැකියාව ලැබේවි. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 12 වෙනි ඉන්නවා. ඒක එච්චර හොඳ නැහැ. හැබැයි අපේ කතානායකයා බුධ ඉන්නේ කර්ම ස්ථානගතව 10 වෙන්නේ. එහෙනම් 10 වෙන්නට මෙතන සාපේක්ෂ යහපතක් තියෙනවා. ඇයි සාපේක්ෂ යහපත තියෙන්නේ? රවි මේකේ දිග්බලව ඉන්නවා. බුධ මේකේ බල සම්පන්නව හැදෙනවා. එතකොට රවි බුධ ගුරු කියන ත්‍රිග්‍රහ යෝගයක් හැදෙනවා. නියමාකාර සුබ ප්‍රතිඵලයක් අත් වෙන ආකාරයට. මේ රවි බුධ ගුරු කියන ග්‍රහය තුන්දෙනාම ඔබට යහපතක්, ඔබට දියුණුවක්, ඔබට සුබවාදී තත්වයක් නිර්මාණය කරමින් ඔබගේ කර්ම ස්ථානය සංතරපණය කරනවා. එහෙනම් කර්ම ස්ථානය ඔබගේ ජීවිතයට යහපතක් කරන, කර්ම ස්ථානය ඔබගේ ජීවිතයට සුවපත් භාවයක් ඇති කරන, කර්ම ස්ථානය ඇතුළේ ඔබට යම් ආකාරයක යහවාදී තත්වයක් නිර්මාණය කරනවා නම් ඒ යහවාදී තත්වය ඇතුළේ, ඒ සුබවාදී තත්වය ඇතුළේ ඒ සාමූහික වගකීම ඔබට දරන්න සිද්ධ වීමේ ස්වභාවය තමයි පැහැදිලිව පෙන්වන්න කරලා තියෙන්නේ. එහෙනම් යම් අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. යම් සමාජ ස්ථාවරත්වයකට ඔබට යන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් රැකියාවේ දියුණුවක් කරා ඔබට යන්න පුළුවන් ඉඩකඩ මේක ඇතුලේ හම්බ වෙනවා. මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික ගුණය වගේ කාරණාවලට ඔබට සහසම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සහසම්බන්ධ වීම කියන කාරණාව, එහෙම නැත්නම් සහසම්බන්ධ වීම කියන తত্ত্বය මේ කියන දේවල් වලදී ඔබ කොහොමද ඔබගේ ජීවිතයට යමක් එකතු පහදු කරගන්නේ? කොහොමද ඔබ ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට යම් අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔව් ඔබට දියුණුවක් පුළුවන්, ඔව් ඔබට යහපතක් පුළුවන්, ඔව් ඔබට සමාජ තත්ත්වයක් පුළුවන්, ඔව් ඔබට ඉඟියක් ලබා ගන්න පුළුවන් ස්වභාවය තියෙනවා. සමාජීය ආර්ථික වෘත්තිමය වගවීම ඇතුලේ ඔබගේ ජීවිතයට බොහෝ දේවල් එක්කාසු කරගන්න පුළුවන්කමක් පවතිනවා. මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික ගුණය කියන කාරණා ටික හැදෙනවා. ඒ වගේම රැකියාවේ යම් ආකාරයක ස්ථාවරත්වයකට යන්න පුළුවන් ගුණය අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. කවදාවත් කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන අයට මේ කාල පරිච්ඡේදයේ ඉතාමත්ම සුබ කාල පරිච්ඡේදය. රස්සාවෙන් ඉහළට යනවාමයි, ආර්ථිකයේ දියුණු වෙනවාමයි, ඒ වගේම සමාජය තුළ ඔබගේ කතා බහට ලක් වෙනවාමයි. බහුතර පිරිසක් ඔබට උදව් උපකාර කරලා අනපේක්ෂිත දීප්තිමත් භාවයක්, අනපේක්ෂිත දියුණුවක් ඔබගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි කියනවා ග්ලෝරි එකක් එනවා කියන කාරණාව. එහෙනම් මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික ගුණය මේ හැමදේම ඇතුලේ කොහොමද ඔබ ඔබගේ ආත්ම අභිමානය හදාගන්නේ කියන එකට නියම කාලයක්. sannivedanayen, පරිපාලනයෙන්, රාජ්‍යත්වයෙන්, පීතෘරුමයෙන්, ඒ වගේම ආයතනික නිලධාරීන්ගෙන් මෙන්න මේ කියන කාරණා වලින් ඔබට යහපතක් උදා වෙනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ 9 වෙනි පුණ්‍ය ස්ථානයට තමයි මේ රවි බුධ ගුරු කියන ග්‍රහය තැන්පත් වෙලා තියෙන්නේ. මේ රවි බුධ ගුරු කියන ග්‍රහයන්ගේ එක්කාසු වීම කියන කාරණාව ඉතාමත්ම සුබ තත්වයක්. දියුණුව හදනවා, සමාජ තත්වය හදනවා, ස්ථාවරත්වය හදනවා, දැනුම එකතු කරලා දෙනවා. වටා වැදගත් දේ මෙතන දැනුම හම්බෙන එකනේ. එහෙනම් ඔබ මොහොතක් හිතන්නකෝ ඔබගේ ජීවිතයට දැනුම එකතු වෙනකොට, ඔබගේ ජීවිතයට දීප්තිමත් භාවය එකතු වෙනකොට, ඔබගේ ජීවිතයට සතුට එකතු වෙනකොට ඔබට කොච්චර ලොකු ගමනක් යන්න පුළුවන්කමක් තියනවද? ඒ ගමන ඇතුලේ කොච්චර ස්ථාවරත්වයකටපත් වෙන්න පුළුවන්කමක් පවතිනවද? මානවවාදී ගුණය, සමාජවාදී තත්ත්වය, ආර්ථික ස්ථාවරත්වය හදාගන්න දැනුම අවශ්‍යමනේ. එහෙනම් ඒ දැනුම එක්කාසු වෙන දැනුම හදාගන්න පුළුවන් සුබවාදී කාල පරිච්ඡේදයක්මයි මේ උදා වෙලා තියෙන්නේ. හෙටට වඩා අද හොඳයිද, අදට වඩා හෙට හොඳයිද කියලා තමයි ඔබ හිතන්නේ. මේ දෙක අතර දෝලනයක් පොඩ්ඩක් සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඉවසීම, කැපවීම, උනන්දුව, උත්සාහය මේ වගේ ගණනාවක් කාරණා ඔබගේ ජීවිතයට එකතු වෙනවා. මේ වගේ බහුතරයක් කාරණා ඔබගේ ජීවිතයට එකතු වෙනවා. සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය, වෘත්තිමය තත්ත්ව වගේ දේවල් මැද්දේ ඔබගේ ජීවිතයේ හොඳ තැනකට, යහපත් තැනකට යනවා. ඒ යන එක දියුණුවක් හදාගන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ යන එක සමාජ තත්ත්වය ස්ථාවර කරගන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් මේ හැම ප්ලැට්ෆෝම් එකක් පිළිබඳවම ඔබ හිතන්න. ඔබට දියුණුව හදාගන්න පුළුවන් කොහෙන්ද දැනුමක් එන්නේ? ඒ සියල්ල දැනුම ගන්න, නම්‍යශීලී වෙන්න, ගුරුවරයන්ට ගරු කරන්න, ගුරුවරයන් එක්ක කටයුතු කරන්න, ගුරුවරයන් එක්ක කරන ක්‍රියාන්විතයන් වලදී සතුටින් යුක්තව ජීවිතය ගත කරන්න පෙළඹෙන්න. කිසිම වෙලාවක ඔබ අනපේක්ෂිත වේදම් කරන්න එපා. කිසිම වෙලාවක ඔබ ප්‍රවේශම් සහගත ප්‍රතිපත්තියක් නැතුව අනුගමනය කරන්න එපා. මානව ගුණය, ආර්ථික ගුණය, සමාජ ගුණය කියන මේ සියලු කාරණා පිළිබඳව ඔබ බොහොම පරිස්සම් සහගත ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුමයි. ඒකෙන් ඔබට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවාමයි. සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය ආදී දේවල් වලට ඔබගේ නමට, ගමට, රැකියාවට, වෘත්තිමය භාවයට, අම්මා තාත්තට, එහෙම නැත්නම් බිරිඳරුවන්ට මේ කියන හැමෝටම
ශුභ වෙන කාලයක් බවට පත් කරගන්න පුළුවන්. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය 8 වෙනි ඉන්නවානේ. මේ 8 වෙනි ඉන්න බ්‍රහස්පතිත් එක්කලා රවි බුධ වගේ ග්‍රහයෝ එකතු වුණාට පස්සේ ඔබගේ ජීවන ගමනට මේක ශක්තියක් බවට පත් වෙනවා. ඔබගේ ජීවන තත්වයට සුභවාදී දෙයක් බවට පත් වෙනවා. ආර්ථික, සමාජීය, වෘත්තිමය කටයුතු ආදී දේවල් වලින් බහුතර දියුණුවක් හදාගන්න පුළුවන් ස්වභාවයක්. ජීවිතයට ශක්තිමත් භාවයක් හදාගන්න පුළුවන් ගුණයක් මෙන්න මේක ඇතුලේ හම්බ වෙනවා. මේක තමයි ඔබ දිනන්න හේතුව. මේක තමයි ඔබගේ ශක්තිමත් වීමට හේතුව. ඒ මානව ගුණයේ, සමාජ ගුණයේ, ආර්ථික තත්ත්වයේ ආදී දේවල් වලින් ඔබ දන්නේ නැති ආකාරයේ දියුණුවක්, ඔබ දන්නේ නැති ආකාරයේ ශක්තිමත් භාවයක් ඔබගේ ජීවිතයට එක්කාසු කරගන්නට සිද්ධ වෙනවා. එහෙනම් මේ ගමන, මේ ස්වභාවය, මේ තත්ත්වය ආදී දේවල් බොහෝම පැහැදිලිව, निराවුල්ව ගමන් කළ යුතු වෙනවා. මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය මේ වගේ කාරණා වෙනයි. හැබැයි මේ තත්ත්වය ඇතුලේ ඔබට යහපතක් හදාගන්න නම් ඉවසීම ප්‍රගුණ කරන්නම වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ස්නායුගත පීඩාකාරී ස්වභාව, නහර ගැට ගැසීම්, නහර සම්බන්ධ ප්‍රශ්න ආදී දේවල්, මතක යමතක වීම වගේ කාරණා, ශ්‍රණික ආවේග වගේ තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. ඒක වෙන්නෙම ඔබගේ යම් ආකාරයක වේදනාවක් එක්කමක් එක්කලා. ඒ කියන්නේ ඔබට යම් ශාරීරික වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ ශාරීරික වේදනාව ඇතුලේ ඔබ හිතන්නේ නැති ආකාරයකට ඔබ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. මේ වේදනාවත් එක්ක ඔබ ප්‍රතික්‍රියා කරනකොට, වේදනාවත් එක්ක ඔබ යම් ආකාරයකට ගැටෙනකොට සමාජීයව, ආර්ථිකව ඔබට යම් කිසි පීඩනයක් එල්ල වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒක තමයි ඔබ පාලනය කරගත යුතු වෙන්නේ. ඒක තමයි ඔබගේ ජීවිතයට සාර්ථක භාවය පත් කරගන්න, එකතු පහදු කරගත යුතු කාරණේ බවට පත් වෙන්නේ. දිනන්න හේතුවක් මේක සමාජ තත්ත්ව වෙනස් කරගන්න, ආර්ථික තත්ත්ව වෙනස් කරගන්න, වෘත්තිමය තත්ත්ව වෙනස් කරගන්න ආදී දේවල් වලට හොඳයි, යහපත් සමාජයේ වශයෙන් හොඳයි, දියුණුවයි කියලා මේක පැහැදිලිව පෙන්වුම් වෙනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නයෙන් 7 වෙනි භාවයට අද දවසේ කතානායක බුධ එනවා. මේ කතානායක බුධ ආපුහාම ඔව් ඇත්තටම බුධ හින්දා කතිකත්වයේ වර්ධනය වෙනවා. හොඳට රසට කතා කරන්න පුළුවන් අයත් එක්ක ඔබට කාලය ගත කරන්නට අවස්ථාව නිර්මාණය වෙනවා. හොඳට ලස්සනට sannivedanaya කරන දේවල් එක්කලා ඔබ සතුටු සාමිච්චියේ ඉන්නවා. සමහර විට ඔබ වෙනදට වඩා පොත්පත් කියවනවා වෙන්න පුළුවන්, නවකතා කියවනවා වෙන්න පුළුවන්, චිත්‍රපට වගේ දේවල් බලනවා වෙන්නට පුළුවන්කමක් පවතිනවා. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය තුල හැසිරෙන කාලය වැඩි වෙන්නට පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ වගේ තත්ත්ව ඇතුලේ ඔබට යම් පහසු තත්ත්වයක්, ඔබට යම් සුව පහසු තත්ත්වයක් ඔබ විසින්ම නිර්මාණය කරගන්නට උත්සාහ දරනවා. මේ නිර්මාණය කර ගැනීමට දරන උත්සාහය ඇතුලේ ඔබට දියුණුවක්, ඔබට සමාජ තත්ත්වයක්, ඔබට වෘත්තිමය තත්ත්වයක් හදාගන්න පුළුවන් ඉඩ ලැබි. එහෙනම් කායිකව, මානසිකව, වෘත්තිමයව ඔබට හොඳ ගමනක් යන්න පුළුවන්කමක් තියෙනවා. රැකී ආරක්ෂා වෙලෙලඳාම් කටයුතු ආදී දේවල් වලට හොඳයි. සමාජීය දියුණුව සම්බන්ධ කාරණා වලට යහපත්. මානව ගුණය සම්බන්ධ කාරණා ආදී දේවල් වලටත් ඒ වගේමයි. කෙටි ගමන් බිමන් ආදී දේවල් ලියදෙනවා. ඒ කෙටි ගමන් බිමන් ආදී දේවල් ලියදෙනකොට ඒ වගේ ගමන් බිමන් ඇතුලේ ඔබට අලුත් මිනිස්සුක දැන අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රේමණීය චරිත, උත්තුංග දේහධාරී චරිත, මනා පෞරුෂයන් සහිත මිනිස්සු, ඒ වගේම මනා පරිචයක් තියෙන මිනිස්සු ඔබට මේ කාල පරිච්ඡේදය තුලදී පැහැදිලිව දැන හඳුන ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ පැහැදිලි දැන හඳුන ගැනීම ඇතුලේ යම් ගමනක් ඔබට යන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවාමයි. මේ පැහැදිලි දැන හඳුන ගැනීම ඇතුලේ යම් ස්ථාවරත්වයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් ඉඩකඩ හම්බ වෙනවාමයි. එහෙනම් මේක ඔබගේ ජීවිතය වෙනස් කරන මාර්ගය. මේක ඔබගේ ජීවිතයට සාර්ථකත්වය අරන් එන මාර්ගය බවට පත් වෙනවා. වෘත්තිමය භාවයේ, සමාජ තත්ත්වයේ, ආර්ථික තත්ත්ව වගේ බොහෝ දේවල් මැද්දේ ඔබගේ ජීවිතයට සිකුරු තරුව පායනවා මේ බුධගේ ග්‍රහ මාරුවත් එක්කලා. මතක තියාගන්න, කලාත්මක දේවල්, සෞන්දර්යාත්මක දේවල්, සමාජ තත්ත්වයේ සම්බන්ධ දේවල් පිළිබඳව ඔබ කටයුතු කරන්නේ ස්ථාවර මනසකින් යුක්තවමයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ 6 වෙනි සතුරු ස්ථානයට තමයි මේ බුධ එන්නේ. ඒ නිසා චුට්ටක් ඔබ පරිස්සම් වෙන්න ඕනේ යාළු මිත්‍රයන්ගෙන්. යාළු මිත්‍රයෝ දෙන හැම එකම කණ්ඩ බොණ්ඩ යන්න එපා. ඔවුන් එක කරන වැඩ කටයුතු ආදී දේවල් වලදී උනට පරිස්සම් වෙන්න ඕන, sannivedanaya කරනකොට පරිස්සම් වෙන්න ඕන, වචන පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න ඕන, givisum වලට වගේ දේවල් වලට එළඹෙන්න යන්න එපා. සමාජ තත්ත්වයේ, ආර්ථික තත්ත්වයේ, වෘත්තිමය තත්ත්ව වගේ කාරණාවලට ඔබ ඉතාමත්ම පරිස්සමෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. මානව ගුණය, ආර්ථික ගුණය, සමාජ ගුණය කියන කාරණා පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගත යුතුමයි. එහෙනම් මේ රැකියාව, හැකියාව, සමාජ තත්ත්වයේ, වෘත්තිමය භාවය කියන දේවල් එක්කලා කොහොමද ඔබ මේ ගමන යන්නේ කියලා ඔබ හිතන්නට ඕන.
මේක මැද්දේ ඔබ ණයක් තියාගන්න එපා. කාටවත්. ඒක යාළුවෙක්ට වෙන්න පුළුවන්, සහෝදරයෙක්ට වෙන්න පුළුවන්, ඥාතියෙක්ට වෙන්න පුළුවන්, වෙනත් ඔබත් එක්ක ආශ්‍රය කරන ඔබගේ සේවක සේවකාදී කෙනෙක්ට වෙන්න පුළුවන්. මේ කාල පරිච්ඡේදයේ ඔබ කාටවත් ණය වෙන්නත් යන්න එපා, ණය ගන්න යන්නත් එපා. හැබැයි යාළුවෙක් වුණත්, මිත්‍රයෙක් වුණත්, සතුරෙක් වුණත් හොඳ පරිස්සමෙන් ආශ්‍රය කරන ඕන කාල පරිච්ඡේදයක්. ඔබගේ කිසි දෙයක් ඔබ කාටවත් කියන්නේ නැතුව ඉන්නවා නම් මේ කාල පරිච්ඡේදය වඩාත් හොඳයි, වඩාත් සුබයි කියලා තමයි පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතා අනාගතයට සුබවාදී තත්වයක්, එහෙම නැත්නම් අනාගත ගමනට ඉතාමත්ම යහවාදී තත්වයක් පැහැදිලිව නිර්මාණය වෙන කාල පරිච්ඡේදයක්. දන්න නොදන්න බොහෝ පිරිසක් මේ කාල පරිච්ඡේදයේදී ඔබ වටා එක්කාසු වෙනවා. සමාජීය වශයෙන් ඔබට ලොකු පන්නරයක් හම්බ වෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. වෘත්තිමය අභියෝග, සමාජ අභියෝග වගේ දේවල් ඔබට අනිවාර්යයෙන්ම එනවා. ඒ අභියෝග වලට උත්තර හොයන්න ඔබට සිද්ධ වෙනවා. ඒ අභියෝග වලට සහනයක් බලාපොරොත්තු වෙන්න ඔබට පුළුවන්කම පවතිනවා නම්, සමාජ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් ඉඩකඩ ඔබට තියෙනවා නම්, ඒක තමයි ඔබගේ දියුණුවට හේතුව බවට පත් වෙන්නේ. ඒක තමයි ඔබගේ තත්ත්වය හදාගන්න වාසනා ගුණය බවට පත් වෙන්න පුළුවන්. හැම වෙලාවකම අන්නේ ආගමික, අන්නේ දේශිත පුද්ගලයන්, එහෙම නැත්නම් සමාජීය මිනිස්සු ඔය හැමෝම එක්කලා බොහෝම ලෙන්ගතුකමින් යුක්තව කාලය ගත කරන එක හොඳයි. උළුස්ස ගන්න බැරි තරමට වැඩ කටයුතු කාර්යබහුල වෙන කාල පරිච්ඡේදයකදී යම් යම් අතපසුවීම් සිද්ධ වෙන්න පුළුවන්කමක් පවතිනවා. මූල්‍ය ගණතුරු කිරීම සම්බන්ධ කාරණා ආදී දේවල් වලටත් සාපේක්ෂව ඔබ ප්‍රවේශමෙන් මේ දේවල් පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබටත් සාපේක්ෂව ගත්තොත් එහෙම මේ තත්වයේ සුබයි කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. දුර බැහැර ගමන් බිමන් ආදී දේවල් යෙදෙනවා. විශේෂයෙන් මේවා අධ්‍යාපනික ගමන් බිමන් යන්න පුළුවන්කමක් තියෙනවා. පදිංචිය වෙනස් කරගන්න පුළුවන් උනන්දුවක් ඇති වෙනවා. හැබැයි ඊට වඩා ලස්සන තැනකට තමයි මේ යන්නේ. නිර්මාණශීලී තැනක්, ලස්සන තැනක්, සුබවාදී තැනක් ආදී දේවල් එක්කාසු කරගන්න පුළුවන් ඉඩක් මෙන්න මේ කාල පරිච්ඡේදයේදී පැහැදිලිව පවතිනවා, පැහැදිලිව උදා වෙනවා කියලා පෙන්눔 කරලා තියෙනවා. එහෙනම් සමාජීය, ආර්ථික, වෘත්තිමය ආදී කටයුතු වලදී ඔබ ඔබගේ ජීවිතයේ ස්වර්ණමය ගමනක් යන්න, එහෙම නැත්නම් ඔබ ඔබගේ ජීවිතයට ලස්සන කටයුත්තක් නිර්මාණය කරගන්න පුළුවන් ස්වභාවය පිළිබඳව සිතියා බැලිය යුතුමයි. මේ තත්ත්වය ඉතාමත්ම හොඳ, ඉතාමත්ම යහපත්, ඉතාමත්ම ගුණදායී තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් මේ හඳුනා ගැනීම ඇතුලේ ඔබට යම් කිසි අරමුණකට යන්න ඉඩකඩ තියෙනවා. ඔබට යම් ස්ථාවරත්වයකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික ගුණය වගේ කාරණා මැද්දේ ඔබට හිතාමත්ම සතුටින්, ඉතාමත්ම ලෙන්ගතුකමෙන් යුක්තව බොහෝ දේවල් කරගන්න පුළුවන් ඉඩකඩකුත් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. කොහොමුණත් කවුරු මොනවා කිව්වත් ඔබට යම් ආකාරයක වෙහෙසක් දරන්න සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවානේ. මොකද පාඩම් කරනවා, අධ්‍යාපනික වැඩ කටයුතු වල, පොත්පත්වල වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ, ඒ වගේම ආදරය කරන අයගේ වැඩ, මේ වගේ අටෝ රාශියක් වැඩ රාශකාරී මැද්දේ තමයි ඔබට ඔබගේ දෛනික වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේදී තරංගකාරී විභාග වගේ දේවල් පවත්වන්නට ඔබ උත්සාහ කරනවා නම් ඒ වගේ දේවල් වලට බාධාකාරී තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. මානව ගුණය, සමාජ ගුණය, ආර්ථික ගුණය වගේ තත්ත්ව මැද්දේ ඔබගේ ජීවිතයට හැලහැප්පීම්කාර තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. භාෂා දැනුම, ආර්ථික දැනුම, සමාජ දැනුම වගේ දේවල් එක්කලා ඔබට වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. මේ වෙනස කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා තමයි ඔබ සැලසුම් කරන්න උවමනා වෙන්නේ. සතුරන්ව මිතුරන් කරගන්න පුළුවන් ඉඩක්, ගෙදර ඉන්න අයගෙන් ඔබට ඕනෑ තරම් උදව් ගන්න පුළුවන් ඉඩකඩක් පැහැදිලිව මේ කාල පරිච්ඡේදයේ නිර්මාණය වෙනවා. එහෙනම් දැනුම ඇති සමාජයක්, ධාර්මික රටක්, ධාර්මික පරිසරයක්, ධාර්මික ජීවිතයක් ගත කරන්න සැලසුම් කරන අයට මේ කාල පරිච්ඡේදය ඉතාමත්ම සුබයි. ලග්න රාශියේ සෑම ලග්නයක් පිළිබඳවම අදත් අපි ඔබත් එක්ක කතා කළා. කොහොමුණත් බුධ ආවේ කටක රාශියට. මේ කටක රාශියට බුධ එනකොට මතක තියාගන්න, රාජ කුමාරයා මේ කටක රාශියට එනකොට, මාතෘත්වයේ සහිත රාශියට එනකොට තමන්ගේ ගුරුවරයයි තමන්ගේ අප්පච්චිත් එතන ඉන්නවා කියන එක මතක තියාගත්තොත් ඔබට මේ ගැන තීන්දුවක් ගන්න වඩාත් ලේසි වෙයි. ඔබට සුබ දවසක්.